මේ දවස්වල තියෙන අයහපත් කාලගුණයත් එක්ක විශේෂයෙන්ම ගංවදුර තත්ත්වය නිසා අපේ ජීවිතේ වටිනාවලිය කියවිලි ගොඩකට හානි වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙම නැති වුණ හානි වුණ අත්‍යවශ්‍ය ලිය කියවිලි නැවත හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ වගේ වෙලාවක ලොකු පීඩනයකින් ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් වැදගත්ම දේ තමයි ඒ ගැන හිතලා දැන් කලබල නොවි ඉන්න එක. මොකද නැතිවුණු හැම ලියවිල්ලක්ම අපිට ආයෙත් හදාගන්න ක්‍රම තියෙනවා. අද අපි කතා කරන්නේ ඒකට අනුගමනය කරන්න ඕන හරිම පියවරවල් ටික ගැනයි. හරි, එහෙනම් මුලින්ම අපි බලමු මේ ගැටලුව හරියටම මොකද්ද? ඒකෙන් වෙන බලපෑම මොකද්ද කියලා. බලන්න ජීවිතේ බේරගන්න හදිස්සියෙන් දුවවෙකොට අපි වටිනාම දේවල් ඒ කියන්නේ උපැන්න සහතික, ඉඩම් ඔප්පු, බැංකු පොත් වගේ දේවල් වතුරට ගහගෙන යන්න නැති වෙන්න පුළුවන්. ඒක හරිව සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඒ ගැන හිතලා වද වෙන්න එපා. හොඳයි. සමහර විට ඔයාගේ ලිය කියවිලි සම්පූර්ණයෙන්ම නැති වෙලා නැතුව ඇති. තෙමිල විතරක් වෙන්න පුළුවන්. එහෙමනම් ඒවට තවත් හානි නොවෙන්න පරිස්සම් කරගන්න හරිම ක්‍රමයක් තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. මෙන්න මේක නම් හරිම වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න. කවදාවත් තෙමුණු කඩදාසි තද අව්වේහරු ගින්දර ළඟ හරි වේලන්න යන්න එපා. එහෙම කළොත් මොකද වෙන්නේ? අධික රස්නෙට ඒ කොල්ල වේලිලා කුඩු වෙලා යනවා. ඒකට තියෙන හොඳම විසඳුම තමයි හැමෙන් හමන හුළඟේ වේලෙන්න තියෙන එක. එතකොට හානිය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. හරි, දැන් අපි යමු වැදගත්ම කොටසට. නැති වෙලාම ගියපු එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච ලිය කියවිලි ආයෙත් හදාගන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර බලමු. හොඳයි, අපි පටන් ගමු අත්‍යවශ්‍යම දේවල් වලින්. ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතික, විවාහ සහතික වගේ දේවල්. මේවා නැතුව අපිට කිසිම දෙයක් කරගන්න බැහැනේ නේද? මේකට තියෙන්නේ හරිම සරල පියවර දෙකයි. පළවෙනියටම ළඟම තියෙන පොලිසියට ගිහින් ලිය කියවිලි නැති වුණා කියලා පොලිස් එන්ට්‍රි එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒ එන්ට්‍රි එකේ කොපි එකක් අරගෙන ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. එතනින් ඉතුරු ටිකට මඟ පෙන්වීමක් ලැබෙයි. මෙන්න මේ නම්බර් එකත් මතක තියාගන්න. 1919. ඕනෑම රජයේ සේවාවක් ගැන විස්තරයක් දැනගන්න ඕනේ නම් රජයේ තොරතුරු කේන්ද්‍රයට මේ අංකයෙන් කතා කරන්න පුළුවන්. හරි, ඊළඟට අපි කතා කරමු සල්ලි සම්බන්ධ දේවල් ගැන. ඒ කියන්නේ බැංකු පොත්, ATM කාඩ් පත් වගේ දේවල්. මේ කාරණේදී නම් අපි ටිකක් ඉක්මන් වෙන්නම ඕන. බැංකු පොතක් හරි ATM කාඩ් එකක් හරි නැති වුණා කියලා දැනගත්ත ගමන් තත්පරයක්වත් පරක්කු නොවි ඔයාගේ බැංකුවට කෝල් කරලා ඒක બ્લોක් කරන්න. ඒ කියන්නේ తాවකාලිකව නවත්තන්න. ඇයි එහෙම කරන්නේ? වෙන කෙනෙක් ඒක අනසි විදිහට පාවිච්චි කරන එක නවත්තන්න. ඊට පස්සේ පුළුවන් නිවි හැනිහිල්ලේ බැංකුවට ගිහින් අලුත් කාඩ් එකක් හරි පොතක් හරි ඉල්ල ගන්න. දැන් අපි බලමු ඉඩම් ඔප්පු, වාහන ලියාපදිංචි පොත් වගේ ඉහළ වටිනාකමක් තියෙන ලිය කියවිලි ගැන. මේවා නම් ලබා ගන්න අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තුවල තමයි යන්න වෙනවා. හරිම සරලයි. ඉඩම් ඔප්පු වල සහතික පිටපත් ගන්න නම් යන්න ඕනේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට. වාහන ලියාපදිංචි සහතික, ඒ කියන්නේ CR පොත වගේ දේවල් වලට නම් යන්න ඕනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, ඒ කියන්නේ RMV එකට. හොඳයි, අපි කතා කරන අන්තිම ලිය කියවිලි වර්ගය තමයි අධ්‍යාපන සහතික. අවුරුදු ගාණක් මහන්සි වෙලා ගත්ත O level A level සහතික නැති වුණාම ඒක ලොකු පාඩුවක් තමයි. ඒත් කලබල වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විභාග සහතිකවල කොපි ආයෙත් විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන්. ඒකට අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේදය හරියටම දැනගන්න නම් එයාලගේ ශනික අමතුම් අංකයට කතා කරන එක තමයි හොඳම දේ. විශ්වවිද්‍යාල සහතික වගේ දේවල් වලට නම් අදාළ ආයතනයටම කතා කරන්න වෙනවා. හරි, මේ හැම දෙයකටම උදව්වට ඕන වෙන වැදගත්ම දුරකථන අංක ටිකක් අපි එකපාර බලමු. මෙන්න මේක නම් ගොඩක් වැදගත්. පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හදිසි අවස්ථාවකදී ඕන වෙන ප්‍රධානම දුරකථන අංක ඔක්කොම මෙතන තියෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ 110 ඉඳලා විභාග දෙපාර්තමේන්තුවේ 191ක් වෙනකම්ම. මේක අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි. හොඳයි, මෙච්චර වෙලා අපි කතා කළේ ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒක විසඳගන්නේ කොහොමද කියලානේ. දැන් අපි බලමු ආයි මේ වගේ දෙයක් වෙන්නේ කලින් අපි කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා. මේකට තියෙන හොඳම ලේසිම ක්‍රමය තමයි මේ දේවල් ඩිජිටල් විදිහට ආරක්ෂා කරගන්න එක. කරන්න තියෙන මෙච්චරයි. අදම ඔයාගේ හැම වටිනා ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගන්න. ඊට පස්සේ ඒ ෆොටෝ ටික Google Drive වගේ cloud සේවාවක දාලා තියන්න. එතකොට ෆෝන් එක නැති වුණත් වතුරට ගියත් ඔයාට ඕනම තැනක ඉඳන් ඉන්ටර්නෙට් එක හරහා මේ ලිය කියවිලි වල කොපි ගන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන අපි හැමෝම හිතමු. ස්වභාවික ආපදාවක් අපිට නවත්තන්න බෑ. ඒත් ඒකට කනින්ම සූදානම් වෙන එක අපේ අතේ තියෙන දෙයක්. ඉතින් ඔබේ වැදගත් ලියකියවිලි
ඩිජිටල්ව සුරක්ෂිතද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.